රුවන නැගිරපන් බං නිදාගෙන පස්සපැත්තට එළියටට ගා නැගිරපන්. ඇයි බං කියපන්. මේ සුපිරි වැඩක් තියෙනවා. මට සුපිරි ඔෆර් එකක් දෙන්න. ඔබ මීට කලින් කරපු නැති දෙයක් කරලා දෙන්න යන්නේ. මාත් කරා අයියේ. සුපිරි බං ඒක. අයිගෙන් මරු ඈ. මොකද්ද කියපන්කෝ. අයියෝ වරෙන්කෝ මගෙත් එක එක රහසක්. වරෙන්කෝ මගෙත් එක යන්න. මේක මාව කොහෙ එක්ක යනවද දන්නේ උදේ නැගිට ගමන්. දැන් කොච්චර ඇවිද්දද? දැන් ළමයි වරෙන්කෝ මේකට වරෙන්කෝ මගෙත් එක්ක මම බඩු ගෙනල්ලා තියෙන්නේ. බෝ ඉතින් සර්ප්‍රයිස් කරන්න යන්නේ සුද්දා වරෙන්කෝ. මේ මොනවද බං? මේ පිටිද මොනවද ලුණු කුඩුද? නෑ යකෝ. මේවා තමයි අරවා. කුඩු බං. කොහමද ඔබ ගානේ මීට කරි? මට තී අපේ අයියගෙන දුන්නේ. පොට්ට බං. ඒක වෙනම රහක් තියන්නේ. දෙන්න හපංගෝ සුපිරිය. කොහමද දන්නා කරන්නේ? මෙහෙම තියලා ලාන්න අතින්ද තියෙන්නේ නානන්නට තියෙන්නේ. එතකොට ඉතින් උඹ වෙනම දිව්‍ය ලෝකයකට යනවා. අඩෝ මේක කේස් එකක් නැද්ද බං? මම ආගෙන මේවා ගහගෙන මේවට හැදේ යනවා. මොන පිස්සුද බං? එහෙනම් ඉතින් අර අයියා මෙලාකට මැරිලා. එහෙම එකක් නෑ බං. බොනවා කියව සාමාන්‍ය දෙයක් මේක. අනේ මේ ඔක ගහලා දාපන් උඹට බයි කියලා ගෙනාවේ. හැබැයි පුතේ අද විතරයි මම නරන් දෙන්නේ. හෙටුම සල්ලි සෙට් කරගනින් ඈ. මේ අපෝ මොලේකට එක ගියාද කොහෙද බං? කොහමද තා චුට්ටකින් බලපන්කෝ උඹට වෙනතේ. අඩෝ අම්මට සිරි බං මේකේ තමුතුම ලල් එකක් තියෙනවා බං. ඒ මරුවෝයි මේ හෙට මං සල්ලි ටිකක් සෙට් කරගන්න. හෙටත් බඩු ටික කොහෙන් හරි ගමු ඈ. ඊකනේ සුද්දා උඹට මං කිව්වේ කොහමද මරු නේද? එදා සෙට් ඔබේ නං ඈ. අතෝ මරු බං. අම්මේ නිකන් පාවෙනාගේ දිව්‍ය ලෝකෙක ඉන්නා වගේ බං මම. අඩෝ ඒ මරු බං මේ හෙට අනිවාර්යයෙන්ම වැඩේ කරන්න ඕනේ ඈ. මං සල්ලි කොහොම හරි සෙට් කරගන්න. ඉඳපන්කෝ ගහමු හෙට. පුතේ මේ මං එනා යනවා වැඩට. කෑම ටිකක් වෙලා තියෙන්නේ. පුතා එනා නැයිදලා කෑම ටික කන්න හරිද? ගෙදර තස් කරලා තියෙන්නේ. මේ ඒනම් මං එනගම් පුතා පරිස්සමෙන් ඉන්න. යාළුවොත් එක්ක ඔයවත් ඇවිදින්න යන්න එපා හරිද? මේ එනමයි යනා පුතේ පරිස්සමේ. හරි අම්මේ කොහෙ ඇවිදින්න යන්නද? හරි අම්මා යන්න මං නිදා ගන්නම් තව ටිකක්. අම්මෝ ඔන්න පුතේ වෙලාව අම්මා ගියා. අනිවාර්යයෙන්ම ලාච්චුවේ සල්ලි ඇති තියෙන ඔක්කොගෙම අර බඩු ටික ගන්න ඕනි මගේ යාළුවත් එක්ක ගිහිල්ලා. අද සුපිරිම ෆන් එකක් දාන්න ඕනි. ඒව නැතුව මට නම් ඉන්න බැරි වෙයි වගේ. හැමදාම ඕනි වගේ. බලමු කබඩ් එකේ බඩු තියනවද කියලා. අද තමයි පුතේ උඹගේ දවස. කො බලමු කබඩ් එකේ. ඔඩේ මේ තියෙන සල්ලි මෙතන තියෙනවනේ යකෝ 15000 බඩු ගත්තා නම් දවස් දෙක තුනක් තියාගෙන ඉඳලම වැඩේ කරගන්න පුළුවන්. ලසියට කියලා දැම්මුවා හම්බෙන්ට යන්න ඕනි. ඊට පස්සේ බඩු ටික ගන්න ඕනි. අඩේ අද තමයි දවස. මට මොනවද කරන්න කියලා දැන් නම් තේරෙන්නේ නැහැ අප්පා. ඉක්මනට යන්න ඕනි මගේ යාළුවා හොයාගෙන. ලසියා මම එනවා ලසියා. රුවන වරේ මගේ පස්සෙම වරෙන් ඈ. සත්‍යය බඩු ටිකක් ගන්න ආවේ අප්පා. මල්ලේ ඉක්මන් කරපා. දැන් පොලිසිය මෙතනවා. වල කොච්චර දෝනි. අයියේ ග්‍රෑම් 500ක් දෙන්නකෝ. ඔම්මා තුඩු යකෝ. ග්‍රෑම් 500ක් බ්ලේඩ් ප්‍රසල්ලි කරුණාද? නෑ මේ මගේ යාළුවා ඉතින් සල්ලි ගානෙක්. ඒ පොරේ සල්ලි වලට තමයි. වෙන්න පුතේ තියන බඩු සල්ලි දීලා රම්පලය. රුපියල් 1000යි. මේ තාජු පැක් වඩින් උත්තාලා දෙන්නේ මුලම කස්ටමර්ස් ලෙන්ඩ. පුතේ මේ බැත්තේ වැඩි ගවසෙන් දෙපා පොලිසියෙන් චෙක් කරේ හරිද? ආරෝ අපු දෙපැත්තේ කුලන්ට ගියලා ෂේවර් බරුටි ගාලා ෂේවර් කැපියම් හරිද? මං ඊළඟ දවසේ පොටු ගන්න බෙරතන කියලා ඉතින් දොරේ හැබදාම මෙතන ඉන්න බා තේරුණාද? පොලිසියෙන් හතරෝටෙම කේස් අප්පා. දැන් අපලෙල්ලා. අයියංගෝ ඉක්මනට ගහමුකෝ. මේ උඹට පුදුම හදිස්සියක් නේද මන් දැන් තියෙන්නේ? මේ අද සුපිරිම පන්නයක් දාන්න පුළුවන් ඈ. මේ දැන් දවස් දෙකකට විතර බඩු තියෙන එක අපිට ලයින් එකක් ගහගන්න පුළුවන් නේද බං? මේක දවස් දෙකකට බෑ බං. එක දවසින් මේක ඉවරයි. ආයෙ පවුරේ ඉඳලා අපි ගමු. උඹලට සල්ලි තියෙනවනේ.
අඩෝ අය සල්ලි නෑ බං. බොහොම අමාරුවෙන් මේ ටිකත් හොයාගත්තේ. මේ ටක්කර ඔය ටික ගහමුකෝ වරෙන්. මේ අර අයියක වනේ මේ කුරුණු උඩට ගිහිල්ලා වැඩේ කරගන්න කියලා. වරෙන් ගම ඒ කුරුඩට ගිහිල්ලා වැඩේ කරගමු. අඩෝ මාරු නේද බං මෙව්වා නම්. වරෙන් බයික් වලට කෝ බඩු ටික ගනි. ඔන්න අම්මෝ මේ වගේ පාට මරු නේද බං. එතප. අඩෝ මරුබා මේ තවරදින්නද? අඩෝ හොමදින්න බයකෝ උඹට මේ අතිමාත් ප්‍රාවිලාන නන්නාලේ වෙලදී normal හිටක් යහන්න තියාගෙන ටුක්ටා. උඹ කිව්වේ හිට ගන්න බෑ කියලා බං. මේ පුළුවන්ද? එහෙනම් තියන්න. අඩෝ උඹ බලපන්කොනේ බෑදැගී යුතු මිනිස්සයා කොහමද දැන් ගහන ගිහින් මේ අර ඒකෝ වැඩි වෙලා ඉන්න පා කියලා ඔබට තේරුණානේ සත්‍යේකෝ වැඩි වෙලා ඉන්න පා කියලා ගෙහුව කැපුණා හරිනේ වැඩි ඉවරනේ කැපුම් වර පුරුෂයන් આવොත් කේස් ඉතින් නෑ එනම් බොසා මං කැපෙන බෑ කියලා සල්ලි ටික සෙට් කරගනි අඩෝ කොහෙන්ද බං හිටක් සෙට් කරගන්නේ අද බොහොම අමාරුවෙන් ගත්තේ නෑ උඹට පුළුවන් මල්ලා මතේ සතයක් වත් නෑ බං උඹ ඉන්න තමයි අදත් මම මේ ලයින් කරගත්තේ හරි මම බලන්නම් ගේන මේ මරු නේද බං මේවා ඒකනේ සුද්දා උඹට මම එදාම කිව්වේ උඹට ඒකනේ මම පළවෙනි දවසේ ෆ්‍රී දුන්නේ ඉතින් සුපිරි නේද මේ එනම් මං කැපුණේ අඩෝ මරු බං මේ එන හෙට සෙට්ටු මේ ජය වේ බෑ පරිස්සමේ Langay, Mars de Kegawal Kulidil Dina, Adam Megawal Kuil Legandawe, Kogan the Salitigat Power Stuck. ආමේ විල්බට් අයියනේ. අයියා පොඩ්ඩක් ඉන්න. මේ මං ගේමස් ටික දෙන්න තියාගත්ත සල්ලි ටික. ඕමින්දයි මම දෙන්නම්ද? Oh, down day, I gone to bill out, may go out bulletin go on to the tear mother. හරි අයියා හරි. ඉන්න මං දෙන්න. ඈ මේකේ තිබ්බ සල්ලි වලට මොකද උනේ? පුතේ, ඔයා මේකේ තිබ්බ සල්ලි ගත්තද? පිස්සු ගම්මේ මම ගන්නවද ඕකේ තිබ්බ සල්ලි? Edora me was a tender at there. Nangi Bulgaranda Banangi, Saliti Banokome, a true time when Nana Salira may have taken and to make a hoot in a way. May, if I can better than that. Tamo primus at your dinner is at your Lura Saliti go and donate fry. Nata, make a trin de putam, but I didn't know Milana. අනේ හරි විල්බට් අයියේ කොහොමරි ගෙවන්න මං එකතු කරගෙන ඊටේ විල්බට් අයියේ මම වෙන කොහෙන් හරි තිබ්බත් දන්නේ නෑනේ මම බලලා තිබ්බත් අනිවාර්යෙන් දැම්ම හරි අරගෙන එන්න Ari, meet a bus and a me what get a lend bear. How did the Satyak through the gate when at out? I'm my butaba dinner medina, you'll have to Ramadagi and the fair about it. Mong yaro yonder. අම්මේ මට රුපියල් 5000ක් තියනවා නම් දෙන්න අම්මේ ඉන්න බෑ අම්මේ අමාරුයි මොකද පුතේ මේ කවදාවත් නැතුව ඇයි මොකක්ද ප්‍රශ්නේ මොකක් හරි අසනීපයක්ද අසනීප නෙවෙයි අම්මේ දෙන්න රුපියල් 5000ක් මොකේද කියන්නේ අම්මේ මං හොඳින් කිව්වේ ඉක්මනට මට රුපියල් 5000ක් දෙන්න මට අමාරුයි පුතේ මොකද්ද මේ උඹට වෙලා තියෙන්නේ අම්මේ ඉක්මනට සල්ලි දෙන්න අම්මේ මට අමාරුයි ඉක්මනට දෙන්නකෝ ඇයි පුතේ මොනවටද සල්ලි මට කුඩු බොන්න සල්ලි ඕනේ අම්මේ මොකක් පුතේ උඹ කුඩු බොන්න සල්ලි ඔව් අර එදා කලිමු සල්ලි ගත්තේ මට ඕනේ අම්මේ මට දැන් සික් එක ඉන්න බෑ අමාරුයි අනේ දෙන්න අම්මේ ඉක්මනට අනේ පුතේ මේ විකාර කරන්න නැති අර යන්න අනේ අම්මේ දෙන්න අම්මේ මල්ලන් කොහෙන්ද සල්ලි පිස්සුද රුපියල් 5000ක් වෙන් තියෙන්නේ දෙන්න බෑනේ ගෙදර ඔක්කොම කුඩු කරනවා නැත්තා පුතේ මොකද්ද උඹ ඔය කරන්නේ ඔය බඩු කුඩු කරන්න එපා පුතේ අනේ පුතේ මට සල්ලි දෙන්න නැත්නම් මේ ඔක්කොම කුඩු කරනවා නෑ සල්ලි දෙන්න ගෝණි දෙයක් කරපන් උඹට මෙච්චර මං ආදරය කරද්දී උඹ එක එක එක්ක ගිහිල්ලා මේක තමයි කරලා තියෙන්නේ ඕනිම දෙයක් කරපන් මාව හරි බරපන් උඹට සල්ලි දෙන්නේ නෑ එහෙමනේ මට සල්ලි දෙන්නේ නෑනේ බලාගමු අම්මේ බලාගමු එන ලසියා අප්පර සිරි රුවන වරේ බඩු ගන්න සල්ලි ගෙනවද වරෙන් දෙයියෝ වරේ ලසියා මට සික් එක බං පුළුවන් නම් තියෙනවා නම් බඩු ටිකක් දීපන් අඩේ වැදලා කියන්නම් බං ඉන්න බෑ අමාරුයි බං අම්මා සල්ලි දෙන්නෙත් නෑ බං අඩෝ දීපන් දෙයියා උඹට මං සල්ලි කියන දවස්වල අරන් දුන්නනේ අඩේ අද විතරක් අරන් දීපන් හෙට රුපියල් කීයක් හරි මං හොයාගන්න අඩේ දෙයියා දීපන් මට සික් එක බලලා සියා
බොඩ පිස්සුද බං? මල්ලන් ගොඩේ සල්ලි දෙන්නේ. අලයන් ඵලයන් මැදනේ සිත් එක. වාතයක් එන්න නැතුව මල්ලඟ නෑ බං සල්ලි. මට තිබ්බනම් මේ උඹට දීලා ගහලානේ. මල්ලඟ හන්දට වෙන්නේ. මාතර මගේ ආල්විකින් ඉල්ලගත්තේ නැත්තම් මට ස්ටික් එක බං. මේ ඵලයන් මෙතන මේ පොලිසියෙන් ගත්තව තුඹෝ නිකන් බැරයන්. ඵලයන් මෙතනින් වතුරදී. ඒ දීපම් බල්ලා තියා එහෙම කරන්න එපා බා. අඩෝ මට අමාරුයි බා. දීපංගෝ බොඩ පිස්සුද බං? ඵලයන් මෙතනින් කන බලාගන්න නේද? අඩෝ උඹත් එහෙමද බා? අඩෝ ඇයි බා එහෙම කරන්නේ? අමාරුයි බම් මට. අනේ මේ ඵලයන් හින්ද බෑදවියනේ. ලකියත් මාව එලව ගත්තා. දැන් කරන්න තියෙන එකම දේ ගෙදර ගිහිල්ලා අම්මගේ හොඳින් හරි නරකින් හරි සල්ලි ඉල්ල ගන්න ඕනි. නැත්තම් මම මැරිලා යයි. අපෝ හින්ද වැසික් එක අම්මෝ. බලාගමු. ගෙදර ගිහිල්ලා බලාගමු. එක්ක අම්මා නැත්තම් මම අම්මව මරලා හරි මං සල්ලි ගන්නවා. ඒක තමයි කරන්න තියෙන්නේ. මට ඕනි. දැන් නම් බොන්න ඕනිමයි. අම්මේ කොහොමද දීපන් සල්ලි නැත්තම් බෝ මරනවා දීපන් සල්ලි අනේ මයි පුතේ මොකක්ද උඹට මේ වෙලා තියෙන්නේ? දීපන් අම්මේ සල්ලි නැත්තම් මං නරක මිනිහා කියන්න එපා. මං නැත්තම් බෝ මරලා හරි සල්ලි ගන්නවා අම්මේ. මට දැන් ඕනි. මට කුඩු බොන්න සල්ලි ඕනි. දීපන් අම්මේ සල්ලි. මයි ළඟ කොහෙන්ද පුතේ සල්ලි තියෙන්නේ? ගෙවල් ගුලි ගෙවෙත් බොහොම මාරුවේ. කොහෙන්ද මයි පුතේ සල්ලි? උඹට එනම් මට දෙන්න බෑනේ. එහෙනම් මැරියා. ඉඳා. අයියෝ අම්මෝ දැන් මොකද පුතේ කරන්නේ? ඇයි පුතේ ඔබ මට මෙහෙම දෙයක් කරවුවේ? මැරියා. සල්ලි දෙන්න නැත්තම් මැරිලා බලය. මට වැඩක් නෑ උඹගෙන්. මට දැන් සල්ලි ඕනි කුඩු බොන්න. අයියෝ. නේමයි පුතේ. උඹ මේ කරපු වැඩේ මොකද්ද පුතේ? මේ පව් උඹට කවදාවත් ගෙවලා ඉවර කරගන්න බැරි වෙයි මය පුතේ. අනේ මය පුතේ. මැරියා උඹ සල්ලි දෙන්න නැත්තම් මැරියා. මට කුඩු බොන්න සල්ලි ඕනි. අයියෝ සික් එක මට. උඹ මැරියා. සල්ලි කොහෙද තියෙන්නේ කියපන්. මම මේ ගෙදරත් ගිනි තියනවා නැත්තම්. පුතේ වයි පුතේ උඹ මේවට බැහැුනේ. උඹට මං කොච්චර ආදරේ කරාද? වැඩක් නෑ. කුඩු බොන්න සල්ලිත් නෑ. මේ හිටියොත් මම නිකම්ම මැරිලා. මට තවත් මේක දරා ගන්න බෑ. මං අති මගේ අම්මව නැති වුණා. මම මෙතනින් පල්ලෙහාට පැනලා මැරෙනවා. මට මගේ ජීවිතේ වැඩක් නැහැ. මට අමාරුයි. මම මැරෙනවා. දැක්කනේ යාළුවනේ රුවන් අන්තිමේට උන දේ. ඔයාලත් යාළුවා ආශ්‍රය කරද්දී ගොඩක් පරිස්සමෙන්. යාළුවෙකින්ද රුවන්ගේ මුළු ජීවිතේම නැතුණා. ඒ විතරක් නෙවෙයි රුවන් ආදරය කරපු රුවන්ගේ අම්මා රුවන් විසින්ම මරලා දැම්මා. ඒක කොච්චර පාපයක්ද? ඒකින්ද යාළුවනේ මේ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න යන්න එපා. ඇබ්බැහි වුණොත් අන්තිමේදී කාටත් වෙන්නේ මේ දේ තමයි.